හිතන්න ලෝකෙ දැවන්ත සමාගමක් තමන්ගෙම සල්ලි මිලියන ගණනක් වියදම් කරලා රූපවාහිනී දැන්වීමක් හදනවා. ඒ දැන්වීමේ ඔවුන් ලෝකෙටම කියන්නේ මොකද්ද දන්නවද? අපේ කෑම කිසිම රහක් නැහැ. ඒක හරියට කාඩ්බෝඩ් කනවා වගේ. ඔබට හිතෙයි මේක සම්පූර්ණ පිස්සුවක්. එහෙම නැත්නම් සමාගමක් උවමනාවෙන්ම සියදිවි නසා ගැනීමක් කියලා. නෑ. 2009 අවුරුද්දේ ලෝකයේ ප්‍රකට ඩොමිනෝස් පිට්සා සමාගම කළේ මෙන්න මේ දේ. පුදුමයකට වගේ ඒ එකම එක අවදානම් තීරණය නිසා ඔවුන්ගේ සමාගම වැහි යනවා වෙනුවට ඔවුන්ගේ කොටසක මිල $3 ඉඳලා $300 දක්වා අහස උසට ගියා කියලායි කියන්නේ. මේක උනේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ බින්දුවටම වැටිලා හිටපු ඩොමිනෝස් සමාගම පාරිභෝගික මනෝවිද්‍යාව මේ කන්සියුමර් සයිකොලොජි එක Tamanගේ ප්‍රබලම ආයුධය කරගෙන ගහපු ඒ අති විශිෂ්ට මානසික ගේම් එක ගැන. මේ වගේ කතා ඔබට නිතර දැනගන්න පුළුවන් IQ ස්ටෝරි තුලින් විතරයි. අපි කතාව පටන් ගමු. මේ කතාව පටන් ගන්නේ 2009 දී. 2009 වෙද්දී ඩොමිනෝස් කියන්නේ ලෝකයේ ලොකුම පීසා ජාලයන්ගෙන් එකක් වුණත් ඔවුන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුණේ. සමාගමේ ආදායම 15%කින් විතර පහළ වැටලා තිබුණා. මිනිස්සු ඩොමිනෝස් වලින් පිට්සා ඇණවුම් කළේ ඒකේ රසට නෙමෙයි. ඒකට හේතුව තමයි විනාඩි 30ක් ඇතුළත ගෙදරටම ගෙනත් දෙන නිසා. හැබැයි කාලයත් එක්ක අනිත් තරඟකරුවනුත් වේගයෙන් පිට්සා ගෙනත් දෙන්න පටන් ගත්තාම ඩොමිනෝස් වලට තිබුණු මේ එකම වාසිය, එකම තුරුම්පුව නැති වෙලා ගියා. පාරිභෝගිකයෝ ඩොමිනෝස් පිට්සා ගැන කියපු කතා ඇහුවොත් ඔබ පුදුම වෙයි. සමහරක් අය කිව්වේ මේ පිට්සා එක හරියට නිකන් කාඩ්බෝඩ් එකක් කනවා වගේ. සෝස් එක හරියට කෙචප් වගේ. මේකේ කිසිම රහක් නැහැ. මේ වගේ දරුණු විවේචන නිසා සමාගමේ කොටස්වල මිල $3ත් 8ත් අතර ඉතාම පහළ මට්ටමකට වැටුණා. සමාගම හිටියේ දැවැන්ත ආගාදයක. සාමාන්‍යයෙන් ලොකු සමාගමක් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නාම කරන්නේ මොකක්ද කියලා ඔබ දන්නවනේ. අලුතෙන් දැන්වීමක් හදනවා. ලස්සන නළු නිලියෝ දාලා බොරුවට hina වෙවි පිට්සා කන දර්ශන පෙන්නනවා. අපේ පිට්සා තමයි ලෝකේ හොඳම පිට්සා කියලා බොරු ප්‍රචාරයක් යවනවා. ඒක තමයි හැමෝම කරන සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඩොමිනෝස් සමාගමේ ඒ කාලේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා CEO වුණු පැට්‍රික් ඩොයිල් ගත්තේ වෙනස්ම තීරණයක්. ඔහු පිට්සා ටර්න් අරවුන්ඩ් නමින් වාර්තා ස්වරූපයේ කැම්පේන් එකක් දියත් කළා. මේක මේ ඩොකියුමන්ටරි ස්ටයිල් එකේ කැම්පේන් එකක්. මේ දැන්වීමේ පැට්‍රික් ඩොයිල් සහ ඔහුගේ ප්‍රධාන සූපවේදීන් කැමරාව ඉස්සරහට ඇවිල්ලා ඇත්තම කතාව කිව්වා. ඔවුන් කිව්වේ ඔබ කියපු දේ හරි. අපේ පිට්සා ඇත්තටම රස නෑ. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේක අපි වෙනස් කරනවා. ඔන්න ඔය පණිවිඩය තමයි මේ CEO ඇතුළු ප්‍රධාන සූපවේදීන් කැමරාව ඉස්සරහට ඇවිල්ලා කියපු කතාව. ඒ විතරක් නෙමෙයි ඔවුන් Tamanගේ සේවකීන්ට අර පාරිභෝගිකයින්ගෙන් ආව දරුණු විවේචන අර කාඩ්බෝඩ් කනවා වගේ කතාව නිතර ඇහෙන්න සැලැස්සුවා. ඒ විතරක් නෙමෙයි සමාගමේ සූපවේදීන්ගේ ඊගෝ එක බිඳලා දාන්න පටන් ගත්තා. විවේචන කොළවල ප්‍රින්ට් කරලා කුස්සියේ බිත්තිවල අලවලා තිබ්බ කියලායි කියන්නේ. ඔවුන් නිකම්ම සමාව අරගෙන නතර වුණේ නැහැ. සමාගමේ ප්‍රධාන සූපවේදීන් දවල් රෑ බලන්න නැතුව සති අන්තේ පවා වැඩ කරලා මුළු පීසා එකම මුල ඉඳන් අලුතෙන් හැදුවා. මේක ලේසි වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් වාර්තාවල තියෙන්නේ ඔවුන් අලුතින් පිට්සා රොටි 10කට වඩා අත්දා බැලුවා කියලා. පිට්සා සෝස් වර්ග 15ක් විතර හදලා තියෙනවා. ඒ වගේම චීස් වර්ග දුසිම් ගණන් පරීක්ෂා කරලා තියෙනවා. අන්තිමේදී සුදුලූණු සහ ඖෂධ පැලෑටි මිශ්‍ර කරපු අලුත් ක්‍රස්ට් එකක්, පැණි රස ගතිය වැඩිපුර තියෙන අලුත් සෝස් එකක් සහ උසස්ම තත්ත්වයේ චීස් භාවිතා කරලා අලුත්ම පිට්සා එකක් ඔවුන් නිර්මාණය කළා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති අපේ කෑම රහ නෑ කියලා කිව්වහම මිනිස්සු කොහොමද ඒ කෑම ආයිත් ගන්න පෙළඹෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි ඩොමිනෝස් සමාගම පාරිභෝගික මනෝවිද්‍යාව මේ කන්සියුමර් සයිකොලොජි එක අති විශිෂ්ට විදිහට පාවිච්චි කළේ. මේක පිටුපස ප්‍රධාන න්‍යායන් දෙකක් තියෙනවා. අපි ඔබට පැහැදිලි කරලා දෙන්නම් මොනවද මේ න්‍යායන් කියලා. පළවෙනි එක the Pratfall effect. මේ මනෝවිද්‍යාත්මක න්‍යාය 1966 දී එලියට් ආරොන්සන් කියන ප්‍රකට මනෝවිද්‍යාඥයා විසින් ලෝකෙට හඳුන්වලා දුන්නා. මේ න්‍යායෙන් කියවෙන්නේ සරල දෙයක්. දක්ෂ හැකියාව ඇති කෙනෙක් එහෙම නැත්නම් සමාගමක් තමන්ගේ දුර්වලතාවයක් හෝ කුඩා වරදක් අවංකව පිළිගන්නව නම් මිනිස්සුන්ගේ හිතේ ඔවුන් ගැන තියෙන කැමැත්ත සහ විශ්වාසය ස්වභාවිකවම වැඩි වෙනවා. ආයිමත් ඒ කොටස කියන්න. දක්ෂ හැකියාව ඇති කෙනෙක් එහෙම නැත්නම් සමාගමක් තමන්ගේ දුර්වලතාවයක් හෝ කුඩා වරදක් අවංකව පිළිගන්නව නම් මිනිස්සුන්ගේ හිතේ ඔවුන් ගැන තියෙන කැමැත්ත සහ විශ්වාසය ස්වභාවිකවම වැඩි වෙනවා. මේක පැහැදිලි කරන්න ඔබට අපි උදාහරණයක් කියන්න. හිතන්න යාළුවෝ දෙන්නෙක් ගැන. එක්කෙනෙක් හැමතිස්සෙම තමන්ගේ කිසිම වරදක් නොකරන සර්ව සම්පූර්ණ වගේ කෙනෙක් විදියට හැසිරෙනවා. අනිත් යාළුවා තමන්ගේ අතින් වරදක් වුණාම
මචං මගේ අතින් ලොකු වරදක් වුණා මං ඒක හදාගන්න කියලා අවංකවම කියනවා. ඔබ වැඩියෙන් විශ්වාස කරන්නේ ආදරය කරන්නේ කාටද? අනිවාර්යයෙන්ම තමන්ගේ වරද පිළිගත්ත යාළුවට. එහෙමනේ. ව්‍යාපාරික ලෝකෙත් මේක මේ විදිහටම වැඩ කරනවා. මේ න්‍යාය ලෝකයේ වෙනත් දැවැන්ත සමාගම් පවා පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 1960 ගණන්වල Volkswagen සමාගම තමන්ගේ කාර් එකකට ලෙමන් කියලා දැන්වීමක් දැම්මා. මේ ලෙමන් දෝෂ සහිතයි කියන අරුත තමයි මෙතන ගෙනාවේ. ඒ හරහා ඔවුන් පෙන්නුවේ තමන්ගේ තත්ත්ව පාලනය කොච්චර දැඩිද කියන එක. මිනිස්සු ඒ අවංකකමට ආදරය කළා. ඩොමිනෝ සමාගමත් සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කරනවා වෙනුවට තමන්ගේ දුර්වලතා පෙන්නවා. එනිසා ඔවුන් මහා පරිමාණ ව්‍යාපාරයක් කියන තැනින් මිදිලා මිනිස්සුන්ට සමීප අවංක මිතුරෙක් බවට පත් වුණා. දෙවෙනි කාරණේ තමයි අන්තවාදී පාරදෘශ්‍යභාවය. මේ රැඩිකල් ට්‍රාන්ස්පරන්සි කියන එක. අද කාලේ පාරිභෝගිකයෝ ඊටාම බුද්ධිමත්. ඔවුන් දන්නවා සමාගම් තමන්ගේ භාණ්ඩ විකුණ ගන්න බොරු කියනවා කියලා. මේ නිසා සාමාන්‍ය වෙළඳ දැන්වීම් දැක්කහම මිනිස්සු ඒවා සත පහකට ගණන් ගන්න නැහැ. හැබැයි ඩොමිනෝස් සමාගමේ ප්‍රධානියාම රූපවාහිනියට ඇවිල්ලා තමන්ගේ කෑම නරකයි කිව්වහම මිනිස්සුන්ට ඒක ලොකු කම්පනයක්, ලොකු ෂොක් එකක්. ඒ වගේම අලුත් අත්දැකීමක් බවට පත් වුණා. මෙයාලා තමන්ගේ වැරද්ද ගැන මෙච්චරටම ඇත්ත කියනවා නම් අලුත් පිට්සා එක ඇත්තටම වෙනස් කරලා ඇති කියන මතය පාරිභෝගිකයාගේ යටිහිතට ඇතුල් කරන්න මේ හරහා හැකියාවක් ලැබුණා. මේ අවංකකමේ කැම්පේන් එකේ ප්‍රතිඵලය කොහොමද දන්නවද? 2010 පළවෙනි කාර්තුවේදී ඇමරිකාව තුල ඩොමිනෝස් සමාගමේ විකුණුම් 14.3කින් එක පාරටම ඉහළ යනවා. ඒක ඒ කාලේ ෂණික ආහාර මේ ෆාස්ට් ෆුඩ් ඉතිහාසයේ වාර්තා කළ දැවැන්තම කාර්තුමය වර්ධනයක් කියලායි කියන්නේ. ඒ වගේම 2008-2009 කාලෙදී $3ට 8ට වගේ අගයක ගිහිල්ලා තිබුණු ඔවුන්ගේ කොටසක මිල ඊළඟ දශකයේ ඇතුළත $300 සීමාව පහු කරගෙන ඉහළ ගියා කියලායි කියන්නේ. ඒ කියන්නේ 2009 දී ඔබ ඩොමිනෝස් ෂෙයා එකක් අරන් තිබුණේ ලංකාවේ සල්ලි වලින් කියනවා නම් රුපියල් 1000කට නම් ඒක ටික දවසක් ටික කාලයක් යනකොට ලක්ෂයක වගේ සීමාව පන්නපු අවස්ථාවක් තමයි මෙතනදී මේ කියවෙන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකද්ද? පළවෙනි එක තමයි අවංකකම තමයි හොඳම මාකටිං උපාය. ඔබේ නිෂ්පාදනයේ හෝ සේවාවේ අවුලක් තියෙනවා නම් ඒක වහන්න ඒකට බොරු කියන්න හදන්න එපා. මොකද එක බොරුවක් වහන්න තව බොරු 100ක් ඔබට කියන්න වෙනවා. පාරිභෝගිකයට ඇත්ත කියන්න. ඔවුන්ට ඒ වෙනුවෙන් විසඳුමක් දෙනවා කියලා පොරොන්දු වෙන්න. ඇත්ත කියලා විතරක් නිකන් ඉන්න එපා. ඒක තේරුමක් නැහැ. ඒ වෙනුවෙන් විකල්පයක්. ඒ වෙනුවෙන් ඔවුන්ට සොලියුෂන් එකක්, පිළියමකුත් ලබා දෙන්න. දෙවෙනි එක නිෂ්පාදනය මුලින්ම හදාගන්න. ඩොමිනෝස් අපේ පිට්සා හොඳ නෑ කියලා නිකන් හිටියේ නෑ. ඔවුන් මාස ගාණක් මහන්සි වෙලා ඇත්තටම රස පිට්සා එකක් හැදුවා. බොරු පොරොන්දු වලට වඩා ප්‍රායෝගික වෙනසක් කිරීම අත්‍යවශ්‍යයි. තුන්වෙනි එක දුර්වලතාවය ආයුධයක් කරගන්න. සමහර වෙලාවට ඔබේ ලොකුම දුර්වලතාවය ඔබේ හොඳම ආයුධය, එහෙම නැත්නම් ඔබේ හොඳම ශක්තිය බවට පත් කරගන්න පුළුවන්. ඩොමිනෝස් පිට්සා කතාව ඒකට හොඳ උදාහරණයක්. ඩොමිනෝස් සමාගම 2009 දී ලෝකෙට දුන්නේ පිට්සා හදන හැටි ගැන පාඩමක් නෙමෙයි. මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න හැටි ගැන පාඩමක්. අද වෙනකොට ලෝකේ ප්‍රමුඛතම පීසා ජාලයක් බවට පත් වෙන්න ඔවුන්ට පුළුවන් වුණේ එදා ඔවුන්ගේ වරද පිළිගන්න තරම් ඔවුන් නිහතමානී සහ නිර්භීත වුණු නිසා. 2010 දී ඔවුන් විකුණුවේ පිට්සා නෙමෙයි, ඔවුන් විකුණුවේ අවංකකම. අවසානයේදී පාරිභෝගිකයින් ඒ අවංකකම ඊටම ආදරයෙන් වැළඳගත්තා. ඉතින් මේ කතාව ගැන ඔබ හිතන්නේ මොකද්ද? අපේ රටේ ව්‍යාපාරිකයෝ තමන්ගේ වැරදි පිළිගන්න මේ තරම් නිර්භීත වෙයි කියලා ඔබ හිතනවද? ඔබට හිතන දේ පහලින් කමෙන්ට් එකක් හැටියට දාන්න. මේ වගේ වීඩියෝස් තව ඔබේ යාළුවන් අතරත් ෂෙයා කරන්න. මොකද ව්‍යාපාරයක් කරන කෙනෙක්ට මේ කතාව ඉතාම හොඳ ආදර්ශයක් සහ ඉතාම හොඳ මඟ පෙන්වීමක් බවට පත් වෙයි. මේ වගේ කතා නිතර දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.